नीतीज्ञ मनोज नानायक මැතිතුමන් අතින් කමිටු සභාපති කමලනාත් ජිනදාස මැතිතුමන් ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් පින්බර කොසොන් සුලගේ සුවදයි කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ मनोज හෙට සමස්තලාට මනාව පසක් කරමින් බාල දක්ෂයින් මීට එක් කොමසාරිස්තුමන් ඇතුළු සම්භාවනීය ආරම්භයට පෙර සතමිනි සභ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය පළමු වරට සංවිධානය කරන කොළඹටත් පොසොන් වැඩසටහන ඉතාමත්ම උත්කර්ෂවත් ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. සුළු මොහොතකට කලින් කතරගම සිට කොළඹට ආවේ. කතරගමටත් පොසොන් තිබ්බා. තිස්සමහාරාමටත් පොසොන් තිබ්බා. ඓතිහාසික අනුරාධපුර පුරවරයට හින්තලාවටත් පොසොන්. ඒ වගේ පොසොන් වලට ආවේනික වෙච්ච යම් යම් අගනගරයන් තියෙනවා. පොසොන් උත්සවයයි පැවැත්වෙනවා. රටේ සැදැහැති මහ ජනතාව වන්දනා නඩ හැටියට සාමූහිකව ඒවට ගිහිල්ලා සහ සම්බන්ධ වෙනවා. හැබැයි කොළඹට එහෙම පොසොන් උත්සව තිබුණේ නෑ නේතුවක්. ඉතින් මේවර මේ අසිරිමත් පොසොන් කලාපයක් ලෙස කොළඹ අගනගරයේහි සංවිධානය කෙරෙන මේ පොසොන් උත්සවය අතිශයින්ම සතුටු වෙන්න පුළුවන්, ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් හැටියට සලකන්න ඕනේ. ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මැතිතුමන්ට තහන කොමසාරිස් නීතිඥ मनोज नानायक මැතිතුමන්ට බාල දක්ෂ සංගමයේ විධායක කමිටු සභාපති කමල්නාත් ජිනදාස මැතිතුමන්ට ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් කමල් මැතිතුමන්ට නිමල් සුපලයි පෞද්ගලික සභාපති අවසරයි පූජාචාර්ය කිරිතේ මෙතන ඉන්න ගොඩක් අය සමහරවිට ඕගොල්ලෝ පොඩි කාලේ එක්ක බාල දක්ෂ කටයුතු කරපු අය ඉන්න පුළුවන්. ඒ වගේම දැන් ඕගොල්ලන්ගේ දුව පුතාලා බාල දක්ෂ කටයුතු කරන අය දෙමාපියන් වෙන්න පුළුවන්. ඉතින් ඒ අතින් අපිට ලැබෙන සහයෝගය ඔබගෙන් ඉතාමත් අපි අගය කොට සලකනවා. මේ කොළඹටත් පොසොන් කියන සංකල්පය අපි ගේන්න කාරණා කීපයක් බලපෑවා. එකක් තමයි බාලදක්ෂ ජීවය තුළ තියෙන මගේ ආගම මගේ රට ගැන තියෙන හැඟීම අප විශ්වාස කරා ප්‍රායෝගිකව අපේ බාලදක්ෂ දුවල පුතාලට අත්විඳින්න අපි අවස්ථාවක් දෙන්න ඕනි කියලා. අපි හාමුදුරුවනේ අද මේ පොසොන් කලාපයේ දරු අගමැතිතුමියනි යාපනයේනුත් කූඩුවක් තියෙනවා. යාපනයේ බාලදක්ෂ දිසාව නියෝජනය කළා බාලදක්ෂ දරුවෝ මෙහි කූඩුවක් ප්‍රදර්ශනය කරනවා. ඒක තමයි බාලදක්ෂ ජීවය කියලා කියන්නේ. අපි ජාති ආගම් කුල සියලු බෙදුම් රේඛා මකලදාන ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. මේ තරුණ සංවිධානය ව්‍යාප්තයි. එතුලින් අදට රටට හෙටට ඉටුවන මෙහෙය අතිමහත්. දැන් ඔවුන් අතින් ආරම්භ කිරීමේ නිල නිවේදනය සහිත මංජුසාව ගරු අග්‍රාමාත්‍යතුමියට පිළිගන්වන මොහොත. ජාතික බාලදක්ෂ පොසොන් කලාපය විවෘත කිරීමේ ප්‍රකාශය. කරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සභාපති රන්සිරි පෙරේරා මහත්මයාණෙනි, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ मनोज නානයක්කාර මහතා, ප්‍රමුඛ බාලදක්ෂ කොමසාරිස් වරුනි, අමාත්‍යාංශ ලේකම්වරුනි, රාජ්‍ය නිලධාරීවරුනි, පෞද්ගලික අංශය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වන ආයතන ප්‍රධානීවරුනි, සියලු බාලදක්ෂ ආචාර්යවරුන් සහ දූ දරුවනි. අද දින මම ජාතික බාලදක්ෂ පොසොන් කලාපය නිල වශයෙන් මෙසේ විවෘත කරමි. ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය ඇතුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කරන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය
නිල වශයෙන් විවෘත කළ බව මම මෙලෙස සතුටින් ප්‍රකාශ කරමි. වැඩ සිටින මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සභාපතිතුමා කොමසාරිස්තුමා ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරුනි අමාත්‍යාංශ ලේකම්වරුනි රාජ්‍ය නිලධාරීවරුනි ආරාධිත අමුත්තනි ආදරණීය දූපුතුනි මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ගමනය සංකේතවත් කරමින් උදාවන පොසොන් උත්සවය අප හැමෝටම වැදගත් ආගමික හා සංස්කෘතික මහෝත්සවයක්. පොසොන් කියන්නේ හුදෙක් ආගමික මුහුණුවරකට පමණක් සීමා වූවක් නෙවෙයි. එයින් ඔබට ගිය උතුම් සංස්කෘතික දායාදයක් අප රටට උරුම කර දුන් විශේෂ අවස්ථාවක්. එවැනි දිනයක් වෙනුවෙන් කොළඹ දිසාව කේන්ද්‍ර කර ගනිමින් අද ලංකාවේ විවිධ ප්‍රදේශවල බාලදක්ෂීන් එකතු වෙලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගෙන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ප්‍රථම වරට සංවිධානය කරන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය විවෘත කිරීමට ලැබීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ හැමදාමත් රට දය වෙනුවෙන් කැපවෙන ජාතික ව්‍යාපාරයක්. අද මෙම උදාර කාර්ය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ සියලුම ආයතන වලට මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. වර්තමානයේ බාලදක්ෂ ව්‍යාපාරය වෙනදට වඩා අලුත් මුහුණුවරක් ගනිමින් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් වෙත යොමු වී තිබෙනවා. සෑම බාලදක්ෂයෙක් සතුව තිබිය යුතු උතුම්ම ගුණාංග ඊටාම වැදගත් වෙනවා අපි සියලු දෙනාටම. බාලදක්ෂයින් සෑම විටම තමාට සහ අන් අයට අවංක විය යුතුයි. වචනය ඕනෑම කෙනෙකුට විශ්වාස කළ හැකි විය යුතුයි. ඒ වගේම අන් අයට උපකාර කිරීම තම පරම යුතුයකම ලෙස සලකා උදව් අවශ්‍ය ඕනෑම මොහොතක පෙරමුණ ගැනීමට තරම් පරාර්ථකාමී සහ කරුණාවන්ත විය යුතුයි. අද දවසට අපිට අත්‍යවශ්‍ය වන ගුණාංග. නීතිගරුක සහ විනයගරුක පුරවැසියෙකු ලෙස සමාජය තුළ ආදර්ශමත්ව ජීවත් වීමට නම් බාලදක්ෂයන් සතුව විනය සහ කීකරුකමද අත්‍යවශ්‍යයි. ජාති ආගම් හෝ වෙනත් කිසිම ભેදවලින් තොරව සැමට සහෝදරත්වයෙන් සැලකීම සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව සහයෝගිතාවෙන් වැඩ කිරීමද බාලදක්ෂයන් යුතු ප්‍රධාන ලක්ෂණයක් බව මම සිහිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම ඕනෑම අභියෝගයකදී නොසැලී සිනාමුසු මුහුණින් යුතුව බාධක ජය ගැනීමට කටයුතු කරන ධෛර්යවන්තභාවයද බාලදක්ෂයන් සතුව තිබිය යුතුයි. මෙවැනි වටිනා සමාජ සත්කාර සහ සංස්කෘතික වැඩසටහන් බාලදක්ෂ ව්‍යාපාරය හරහා සංවිධානය කිරීම මගින් දරුවන් තුළ කුඩා කල සිටම පරාර්ථකාමීත්වය නායකත්ව ගුණාංග සහ සමාජ වගකීම් පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපන පද්ධතිය තුළ අපේ තරුණියන් තුළ අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන ගුණාංග තමයි මේවා. ඒ නිසාම තමයි අපි බාලදක්ෂ ව්‍යාපාරය අපේ පාසල් පද්ධතිවල තුල ශක්තිමත් වෙනවා දකින්න කැමති. විශේෂයෙන්ම මෙවැනි ආගමික උත්සව කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන වැඩසටහන් තුලින් දරුවන්ගේ අධ්‍යාත්මිකව මෙන්ම ගුණධර්ම අතින්ද පෝෂණය වෙනවා. අනාගතයේදී රටට හිත ඇති මානව දයාවෙන් පිරුණු ශක්තිමත් පුරවැසියන් බිහි කිරීමට එය ඍජුවම දායක වෙන කරුණකි. අවසාන වශයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කරන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය නිල වශයෙන් විවෘත කළ බව සතුටින් ප්‍රකාශ කරමින් සියලු කටයුතු සාර්ථකව වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.